ඉතින් මම පොඩි දෙයක් කියන්න තමයි මේ ආවේ. මම UAE එකට ඇවිල්ලා අවුරුදු 5ක් ඇතුළත ඩ්‍රයිවිං ලයිසන් එක වගේම මෙන්න මේ කාර් එක ගත්තා. මම මේක කියන්නේ ඇත්තටම මම වගේම මේ රටට ඇවිල්ලා මහන්සියෙන් ජීවිතේ ජය ගන්න උත්සාහ කරන ගෑනු ළමයෙකුට ඒ වගේම කාන්තාවකට ධෛර්යයක් වෙයි කියලා හිතලා. ඇත්තටම මම ලංකාවේදී උසස් පෙළ හොඳට පාස් වෙලා නමුත් ශ්‍රී ලංකාවේ තියෙන විරැකියාවත් එක්ක විදේශගත වෙච්ච කෙනෙක්. එතකොට මම මුලින්ම ආවේ ගෘහ සේවිකාවක් විදිහට වසර 2ක් එකම තැන සේවය කළා. ටික දවසක් යනකොට මගේ අධ්‍යාපන සිස්කම් වලට සරිලන රැකියාවකට මම ජොයින් වෙලා මගේ සාර්ථකත්වයට මම ළඟා වුණේ. ඉතින් ඔයාලගේ අධ්‍යාපන සුදුසුකම මොකක් වුණත්, ඔයාලගේ ආර්ථික තත්ත්වය මොකක් වුණත්, ඔයාගේ හිත තියෙනවා නම් ඇත්තටම මම ලංකාවෙන් එද්දි හිතුවේ මට කාර් එකක් සහ නිවසක් තමයි මගේ එකම ඩ්‍රීම් එක වෙලා තිබ්බේ. ඉතින් මම ලංකාවේදී මට ඇත්තටම කාර් එකක් මිලදී ගන්න තරම් අපිට වත්කමක් නැති නිසා තමයි මම හිතුවා මෙහෙදී කාර් එකක් මිලදී ගන්න පුළුවන්කම තියෙන නිසා මම මෙහෙදී මේ කාර් එක මිලදී ගත්තේ. ඉතින් ඒ වගේ කාට හරි කාන්තාවකට පුළුවන් ඔයාට අවශ්‍යතාවය තියෙනවා නම් ඔයාගේ හීනවලට ඔයා වැඩ කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතේ දිනන්න. ඉතින් මං කිව්වේ වැඩ කරන ඔයාලා හීන අතාරින්න එපා. ඔයාලගේ හීන වෙනුවෙන්ම වැඩ කරන්න. අනිවාර්යයෙන්ම දවසක ඔයාලට ඔයාලගේ හීනවලට යන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙනවාමයි. ඒ වගේම අපේ YouTube channel එක රුවන් දිෂ්ණා ඒකත් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට ජයග්‍රාහී දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.